මගේ නම දිනිති. මම ඔයාලට අද කියන්න යන්නේ අපිට මුණ දෙන්න වෙච්ච අමුතු සිදුවීමක් ගැන. මුලින්ම මම කියන්නම් අපි කියන්නේ කවුද කියලා. මං ගැන ඔයාලා දැනටම දන්නවනේ. මට සාමාන්‍යයෙන් යාළුවෝ ගොඩක් ඉන්නවා. එයාලා අතරින් මගේ ළඟින්ම ඉන්නේ යාළුවෝ 3-4 දෙනයි. අන්න ඒ වගේ යාළුවෝ 3 දෙනෙක් එක්ක ගිය ගමනකදී තමයි මෙන්න මේ දේවල් අපිට සිද්ධ වුනේ. මම කියන්නම් මුලින්ම කවුද මගේ යාළුවෝ කියලා. එයාලා තමයි නිත්මි, පුන්සි, සඳනි. අපි කොහේ ගියත් යන්නේ එකට. මොකද අපි පොඩි කාලේ ඉඳන් හොඳම යාළුවෝ. අපි සාමාන්‍යයෙන් ගොඩක් තැන්වල ඇවිදින්න යනවා. මේ ඒ වගේ දවසක්. අපි කලින් ඉඳන් ප්ලෑන් කරගෙන හිටිය ගමනක් තමයි අද මේ යන්න හදන්නේ. බඩු ටික අපි සඳුනිගේ කාර් එකට දාගෙන අපේ ගෙදරින් අපි පිටත් වෙද්දී හැන්දෑ වෙලායි තිබ්බේ. සති අන්තේ හින්දා හොඳ ත්‍රාසජනක ගමනක් යන්න අපිට ඕන වෙලා තිබ්බේ. ඉතින් කඩුවෙල තිබ්බ මගේ ගෙදරින් අපි පිටත් උනේ හොඳට විනෝද වෙන්න බලාගෙන. මුලින්ම අපි හිතන් හිටියේ ගාල්ලේ අපේ හැදෑ ගෙදරක යනවා කියලා. හැබැයි සඳුනිගේ යාළුවෙක් කරා අපිට දැනගන්න ලැබුණු ලස්සන තැනක් බලන්න පස්සේ අපි කතා වුණා. අපේ බඩු ටික සේරම දාගෙන ගෙදරින් පිටත් වෙන්න අපි වාහනේට නැග්ගා. අපි එක දිගට පැය ගාණක් ඩ්‍රයිව් කරන් ඉස්සරහට ගියා. අපි ගිහම කායක වංගු සහිත පාරවල් වල ගැස්සි තමයි ඉස්සරහට ගියේ. හැබැයි අපි 4 දෙනාට මේ ගමන ගැන තිබ්බ උද්‍යෝගයේ හින්දම නවත්වෙන්නේ නැතු ඉස්සරහට යන්න අපි තීරණය කළා. මේක නම් මාරයි. නිත්මි හයියෙන් කෑ ගැහුවා. එයා ගමන පටන් ගත්ත වෙලාවෙ ඉඳලා වෙච්ච හැමදේම එයාගේ ෆෝන් එකෙන් වීඩියෝ කළා. මේ වෙද්දී අපි ගොඩාක් දුර ඇවිල්ලා හොඳටම රැත් වෙලා. පාරෙත් කවුරුත්ම හිටියේ නැහැ. ඉඳලා හිටලා වාහනයක් දෙකක් විතරක් ගියා. එච්චරමයි පාරටම තිබ්බෙත්. කාර් එක ලෙඩ දෙන්න නැතුව ගියොත් මට ඇති. පුංචි කිව්වේ hina වෙවි. හැබැයි එයා පොඩි දෙයකට බය වෙන කෙනෙක්. hina වෙවි කිව්වට එයා බයෙන් ඉන්නේ කියලා අපිට හොඳට තේරුණා. ඒක දැක ගමන් නිත්මි එහෙම කරේ පුංචිව බය කරන්න. ඒකට නම් මෙයා හොඳටම බය වුණා. මටත් ඒකට hina ගියා. නෙතු විහිළු කරන්න එපා. මම එහෙම කිව්වේ hina වෙවි වුණාට මාත් ටිකක් මේ গুপ্ত පරිසරය නිසා බය වෙලා හිටියේ. අපි කොච්චර ඉස්සරහට ගියත් අපිට දැනෙන්නේ මේ පාර තව දික් වෙනවා වගේ. යනවා ඉවරයක් වෙන්නේ නැහැ. කාර් එකෙන් එළිය කපන්න පුළුවන් තරම් අඳුරක් තිබ්බේ. දැක්කහමත් බය හිතෙනවා. අනික කිසිම සද්දයක් නැහැ. කාර් එකේ හෙඩ්ලයිට් හින්දා ගස්වල හැවණැලි පාර දිගේ උඩට පහළට යනවා විතරයි අපිට පේන්න තිබ්බේ. තවත් කිලෝමීටරයක් විතර ඉස්සරහට ගිහිල්ලා තිබ්බ වංගුවකින් හරවද්දිම සඳුනි එකපාරට බ්‍රේක් ගැහුවා. අපි ඔක්කොම ඉස්සරහට නිකම් ඇදිලා ගියා. හරියට කාටුන් එකක වගේ. එතකොට තමයි මම දැක්කේ හෙඩ්ලයිට් එළිය වැටලා තිබ්බ පාරේ මැද කවුරු හරි හිටගෙන ඉන්නවා. කාර් එක නතර වෙලා තිබ්බේ ඒ මනුස්සයා හිටිය තැනට වැඩිය පොඩ්ඩක් දුරින්. ඒ ගෑනු කෙනෙක්. ඒ වගේ තමයි අපිට පේන්න තිබ්බේ. දිග කොණ්ඩේකින් මුළු මූණම වැහිලා තිබ්බේ. ලොකු හුලඟක් තිබ්බේ නැතත් එයාගේ සුදු ඇඳුම හරි අමුත්තු විදිහට හෙළුණේ. එයා හොඳින්ද? නිත්මි අපෙන් යහුවා. කිසිම දෙයකට බය නැති එයත් ටිකක් බය වෙලා කියලා මට වෙලේ තේරුණා. ඇත්තටම කිව්වොත් අපි ඔක්කොම බය වෙලා හිටියේ. මම බය වුණත් මම එළියට බැස්සා. එතකොටම පුංචි මට බැන්නා. එතනින් එළියට යන්න එපා කියලා. මම යාළගේ පැත්ත හැරිලා ඉස්සරහ හැරෙද්දි මම යාළට උත්තරයක් දෙන්න කලින් ඒ ගෑනු කෙනා එයාගේ ඔළුව උස්සලා බැලුවා. මූණ සුදු මැලි වෙලා. හිස් සඳුරු ඇස් වලින් අපි දිහා එයා බලන් හිටියා. ඇය කට ඇරිය විතරයි මුළු පරිසරේ පුරාම දෝංකාර දෙන සද්දයක් ඇහෙන්න ගත්තා. ඒ වෙලාවේ මාව ගල් වෙලා හිටියේ. මට මොනවද කරන්න කියලා හිතා ගන්න බැරි වුණා. මට දැනුණා නෙත්මි මාව කාර් එක ඇතුළට ඇදලා ගන්නවා. වෙන මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව හිටියේ මම නිකම්ම කාර් එක ඇතුළට ඇදලා ගියා. අපි ඔක්කොම හොඳටම බය වෙලා හිටියේ. වාහනේ ස්ටාර්ට් වෙන්නෙත් නැහැ. අපිට කරගන්න දෙයක්වත් නැහැ. එතකොටම පුංචි වෙවුල්ලන හඬකින් කිව්වා
අනේ සඳුනි ඉක්මන් කරන්න. අනේ මම මේ try කරනවා. සඳුනි නිකම් පිස්සු ඇදිලා වගේ හයියෙන් යතුරු කරකවනවා විතරයි මම දැක්කේ. ඒත් ඒ කාර් එක ස්ටාර්ට් උනේම නැහැ. ඒ දේ මොකක් වුණත් ඒක දැන් අපේ පැත්තට එන්න පටන් අරගෙන. එයා හරි අමුතුයි. අපිට පේන්නේ එයා මොන හරි බර දෙයක් උස්සගෙන එනවා වගේ. හරියට දම්වැලකින් ගැට ගහලා තියනවා වගේ. එයාගේ කට තව තවත් ඇරෙනවා මම දැක්කා. එයාගේ කටින් අහන් ඉන්න අමාරු සද්දයක් අපිට ඇහුණේ. අපි එක එක්කෙනා අල්ලගෙන දෙවියෝ සිහි කරන්න ගත්තා. සඳුනි නවත්තන්නේ නැතුවම කාර් එක ස්ටාර්ට් කරන්න පටන් ගත්තා. කොහොම හරි අපිට පුළුවන් වුණා අපේ කාර් එක ස්ටාර්ට් කරගන්න. දෙවියන්ට ස්තුති වෙන්න වාහනේ ස්ටාර්ට් වුණා. සඳුනි වාහනේ හරවලා ගත්ත විදිය මම හිතන්නේ යාටවත් මතක නැතුව ඇති. ඒ ගෑනු කෙනාගේ රූපය මීදුමට දිය වෙලා යනවා වගේ මම දැක්කා. හේ මොකක්ද? නෙතු සීට් එක අල්ලගෙන කෑ ගැහුවා. මම දන්නේ නැහැ. ඒක මොකක් වුණත් ඒකෙන් අපිට වැඩක් නැහැ. සඳුනි එහෙම කෑ ගහලා කිව්වා. එහෙම කියනවත් එක්කම රේඩියෝ එක වැඩ කරන්න ගත්තා. පරණ සින්දුවක් ප්ලේ වෙන්න ගත්තේ. අපි කවදාවත් ඒක අහලා නැහැ. අනික එක කේන්ද්‍රීය හඬවල් දිගටම අපිට ඇහෙන්න ගත්තා. මේ වෙලාවේ නම් ඇත්තටම අපි ගොඩක් බය වෙලා හිටියේ. අනේ අපි මේ බාරෙන් අයින් වෙන්න ඕනේ. පුංචි කිව්වේ බයෙන්. එයා වටපිටාව හොඳට බල ගියේ. ඔහොම බයෙන් වාහනේ පැදගෙන ටික දුරක් යද්දි අපි දැක්ක ලයිට් දාලා තියෙන තැන. අපි දෙපාරක් හිතන්නේ නැහැ කෙලින් මේ පැත්තට වාහනේ හැරෙව්වා. අපි ගස් අතරින් එතනට යද්දී දැක්කේ ඒක පොඩි දේවාලයක්. අපිට හිතුණයි වෙලේ නම් මේක අපිටම මවල තියෙන තැනක් කියලා. සඳුනි මුකුත් කියන්නේ නැතුව කෙලින්ම වාහනේ හැරෙව්වේ මේ පැත්තට. දේවාල භූමියට දැම්ම විතරයි තිබ්බ විකාර සද්ද නැති වෙලා ගියා. කාර් එකේ හෙඩ්ලයිට් එක ගිහින් කෙලින්ම නතරුනේ ගල් පඩි බෙල දොර ගාව හිටගෙන හිටිය තනි හාමුදුරු නමක් ගාවට. කරුණාවන්ත පෙනුමක් තිබ්බ වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේ නමක් ඒ. එතුමට අපේ ආව කාරණාව තේරිලා වගේ. ඉක්මනට අපිට ඇතුළට එන්න කිව්වා. පිට බැස්ස ගමන් වේගෙන් ඇතුළට ගියා. ඔයාලට පස්සෙන් එන්නේ මොකක්ද? අපි ගිය ගමන් එතුමා අපෙන් ඇහුවා. ඒ ගෑනු කෙනෙක්. නැත්තම් ඒක ආත්මයක්. ඔබතුමාට පුළුවන් ද අපිට උදව් කරන්න? පුංචි එහෙම කිව්වා. භික්ෂුන් වහන්සේ අපි කියපු හැමදේම හොඳින් අහගෙන හිටියේ. අන්තිමට එතුමා බෑරාරොම් විදියට ඔළුව හොල්ලලා නැගිටලා එතනින් ඇතුළට ගියා. එක වෙලාවකින් එතුමා අපිටත් කතා කරා. එතුමා අපිව පිළිම ගොඩක් තිබ්බ කාමරයක් ඇතුළට එක්කන් ගියා. ඒක ඇතුලේ ඉද්දි මගේ හිතට හරි සැහැල්ලුවක් දැනුනේ. එතුමා අපිට මේ දේවල් පැහැදිලි කරන්න පටන් ගත්තා. අවුරුදු ගානකට කලින් මාරාණි කියලා ගෑල් ළමෙක් මේ පැත්තේ ජීවත් වෙලා. එයා විශ්වාස කරපු අය ඇයට රිද්දලා අතහැරලා දාලා ගිහිල්ලා. බලාපොරොත්තු නැතුව ඔහේ ඇවිදගෙන යද්දි පාරේදී යාට ඇක්සිඩන්ට් එකක් වෙලා එයා මැරිලා. එයාට වෙච්ච සාධාරණයක් හොයාගෙන එයාගේ ආත්මය ආපහු ඇවිල්ලා කියලා තමයි එතුමා කිව්වේ. හැබැයි ඒ දේ කරගන්න බැරුව ඇය පරිගැනීමේ ආත්මයක් බවට හැරිලා. එයාගේ ආත්මේ කෝපය හා වේදනාවේ චක්‍රයක හිර වෙලා මේ කැලෑවේ හැමතැනම සැරිසරනවලු. අපිට ඒව නවත්තන්න පුළුවන්ද? නෙතු ඇහුවා. එයාව නවත්තන්න බෑ. භික්ෂුන් වහන්සේ කිව්වා. හැබැයි සමහර විට අපිට පුළුවන් වෙයි යාට සාමය ලබා දෙන්න. ස්වාමීන් වහන්සේ පූජාව පවත්වන බට් ටික එකතු කරගත්තා. කූරු වගේ මොන හරි තිබ්බ එතන. මල් තිබ්බා. තව කණ්ණාඩියක් තිබ්බා. එතකොට මං ඇහුවා මොකටද කණ්ණාඩියක් කියලා. එතුමා කිව්වා ඇයව කණ්ණාඩියෙන් දකින්න ඕනි කියලා. ඒ චාරිත්‍රයෙන් ඇයට ගෞරවයක් කරනවා වගේම ඇයට ඕන කරන නිදහස මේකෙන් හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඕන කරන බට් ටික ඔක්කොම අරගෙන අපි එතුමාත් එක්ක එළියට ගියා. ඒ වෙලාවේ මුළු පරිසරයම පුදුම විදිහට සීතල වෙලා තිබ්බේ. දේවාල භූමියේ කෙළවරක මම දැක්ක ඒ ආත්මෙ හිටගෙන ඉන්නවා. එයා තරහින් වගේ එහාට මෙහාට යනවා මම දැක්කා. එතුමා කූරු ටික පත්තු කරා. ඒව නිකන් හඳුන් කූරු වගේ. ඒව පත්තු කරලා එතුමා ගත කියන්න පටන් ගත්තා. එතුමාගේ හඬ මුළු පරිසරයම දෝංකාර දුන්නා. මම දැක්ක ආත්මය එකපාරට අපි දිහාට දුවගෙන එනවා. හැබැයි දේවාල සීමාවෙන් ඇතුළට එයාට එන්න හම්බුන්නේ නැහැ. එතුමා එතන වැඩ ටික ඉවර කරලා අර ගෙනාව කණ්ණාඩියත් අරගෙන ඉස්සරහට ගියා. කණ්ණාඩිය උස්සලා ආත්මෙට ඇයව පෙන්නුවා. ඒ චාරිත්‍රය මොකක්ද කියලා මන් දන්නේ නැහැ. හැබැයි මම දැක්කා
ඒ ආත්මය සංසුන් වෙනවා වගේ. අපි හිටියේ ටිකක් ඈතින්. මින් වහන්සේ මොනවද කියන්නේ කියලා අපිට ඇහුන්නේ නැහැ. හැබැයි අපිට තේරුණා එතුමා ඒ ආත්මයත් එක්ක කතා කරනවා වගේ. අපි ටික ටික ළඟට ගියා. අන්තිමට එතුමා කිව්වේ මමෙන් යන්න කියලා විතරයි. ඒ ආත්මයත් ටිකෙන් ටික අතුරුදහන් වෙලා ගියා. අපි ඊළඟ දවසේ උදේ වෙනකන් දේවාලය ඇතුලේ හිටියා. මොකද රෑ යන්න අපි ගොඩක් බය වෙලා හිටියේ. අපි යන්න කලින් එතුමා අපිට ආශිර්වාද කරා. ඔයාලගේ ගමන දිගටම යන්න. දැන් බය වෙන්න දෙයක් නැහැ. හැබැයි මෙතනින් ඉගෙන ගත්ත දේවල් මතක තියාගන්න. කාගේවත් ජීවිතයක් සෙල්ලමට ගන්නේ නැතුව සාධාරණ ජීවත් වෙන්න. එතුමා අපිට කිව්වා කාර්යයකට නැග්ග අපි අපේ ගමන ඉස්සරහටම යන්න තීරණය කළා. අපි හිතපු විදියට අපේ ගමනාන්තරය යන්න පුළුවන් වුණා. ඒ සිද්ධිය නම් අපි කාටවත් අමතකුන්නේ නැහැ. හැබැයි කොච්චර බයක් දැන්නත් හිර වෙලා හිටිය ආත්මයකට නිදහස අරන් දෙන්න පුළුවන් වෙච්ච එක ගැන මට තිබ්බේ සතුටක්. මම හිතනවා මගේ යාළුවන්ටත් එහෙම වෙන්නේ නැති කියලා. ඔයත් හොඳට මතක තියාගන්න. කිසිම කෙනෙක්ගේ ජීවිතයක් එක්ක සෙල්ලම් කරන්න එපා.